ඔන්න ඉතින් යාළුවනේ ඔයාලා වදත් අපේ CBVcation YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි අරන් ආවේ බස් වල රෝද හදන එකේ part 2 වීඩියෝ එක. ඔයාලා මීට කලින් කියන්නේ අපේ part 1 වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්මම ගිහිල්ලා බලන්න. වීඩියෝ එක කලින් කියන්න ඕනේ තාම අපේ channel එක අලුත් කෙනෙක් අපිව subscribe කරන්න. ඒ වගේම තමයි ඊට හැපැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි ටක් ගාලා යමු වීඩියෝ එකට. හරි ඉතින් අපිට මුලින්ම ඕනෙනවා කාඩ්බෝඩ් එකක්. ඒ වගේම කතුරක්, කව කටුවක්, අඩි රූලක්, පෑනක්, තව පේපර් නයිෆ් එකක් සහ සුපර් ග්ලූ එකක්. ඔයාලටත් සුපර් ග්ලූ එකක් නැතුව ඕනනම් ග්ලූ ගන් වගේ වෙන ගම් జాතියක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි අපේ බස් ආකෘතියට ගැලපෙන ප්‍රමාණයට රෝද ටික ඇඳ ගන්න ඕනේ. හරි ඔන්න මා රවුට් එක ඇඳගෙන ඉවරයි. දැන් අපි ඇඳගත්ත රවුම් වලින් රවුම් 6ක් කපා ගන්න ඕනේ. ඊළඟට මම තව රවුම් 3ක් අරගෙන රෝදේ රිම් කප්පේ ප්‍රමාණයට තව රවුම් 3ක් ඇඳ ගන්නවා. ඔයාලට පේන්න ඇති රිම් කප් එකට අරය සෙන්ටිමීටර් 1.6යි කියලා. දැන් අපි ඒ ටික කපා ගමු. හරි ඉතින් ඔන්න මම ඒ ටික කපා ගත්තා. දැන් අපි ගාව මැද කපුව නැති රවුම් 3කුයි මැද කපුව රවුම් 3කුයි තියෙනවා. දැන් අපි මෙන්න මේ රවුමත් කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඇඳගත්ත තව රවුමක් අරගෙන අපි ඇඳගත් ඉරේ ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් තව ඉරක් අඳ ගන්න ඕනේ. ඔයාලට පේන්නේ නැති මම ඇඳලා තියෙනවා. ඒ විදිහට ඊට පස්සෙත් අපි කලින් රවුම් වල කළා වගේ රිම් කප් එකේ ප්‍රමාණයට තව ඉරක් ඇඳ ගන්න ඕනේ. ඔයාලට පේන්නේ නැති මම ඇඳලා තියෙන්නේ. දැන් ඔයාලා මේ රවුම කපද්දි මතක තියාගන්න අපි දෙවෙනියට ඇඳගත් ඉරෙන් තමයි කපන්න ඕනේ. ඊට පස්සේ අපි මැද කොටසත් මේ කපලා අයින් කර ගන්න ඕනේ.
හරි මං ඒ කොටසත් කපලා ඉවරයි. දැන් අපි මේ කපාගත්ත රවුන්ඩ් සේරම එකට දාලා අලව ගන්න ඕනේ. හරි ඔන්න මං රවුන්ඩ් එකකට අලවගෙන ඉවරයි. දැන් ඊළඟට අපි කාඩ්බෝඩ් එක පැත්තක තීරුවක් ගලවගෙන මේ වගේ කඩදාසියක් ගන්න ඕනේ. ඊට පස්සේ ටයර් එකේ ප්‍රමාණයට අපි හීනි තීරුවක් ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඒක අපි කපා ගන්න ඕනේ.
ඇති මේ තියෙන මම කපාගත්ත තීරුව. දැන් අපි මේක ටයර් එකේ බඩට තියලා අලව ගන්න ඕනේ. හරි මම අලව ගත්තා. ඊළඟට අපි ටයර් එකේ වටේට තියෙන කට්ට හදා ගන්න ඕනේ. ඒකට මම කලින් අපි ඉස්සරහ රෝදේ හදපු වීඩියෝ එකේ කරපු විදිහටම ග්ලූ ගන් එක පාවිච්චි කරලා මේ විදිහට කට්ට හදා ගන්නවා. හරි ඉතින් දැන් අපි මේ ටයර් එකට කළු පාට තීන්ත ගා ගන්න ඕනේ. ඒකට මම මේ වගේ ස්පොන්ජ් කැබල්ලක් භාවිත කරලා ගා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම සම්පූර්ණයෙන්ම පාට කරගත්තු අපේ ටයර් එක. දැන් අපි බලමු කොහොමද මේකට රිම් කප් එක හදාගන්නේ කියලා. ඒකට අපිට මුලින්ම ඕන වෙනවා බියර් ටින් එකේ යට අඩිය කොටස. ඊළඟට අපි කව කට්ටක් භාවිත කරලා අපි හදන රිම් එකේ හැඩය ඕකේ ඇඳ ගන්න ඕනේ. මම මුලින්ම මැද්දෙන් පොඩි රවුමක් ඇඳගත්තා. ඔයාලට පේනවා ඇති. දැන් අපි රිම් එකේ වටේ කොටස් ටික ඇඳ ගන්න ඕනේ. හරි මේ තියෙන්නේ මම ඇඳගත්ත රිම් එක. දැන් අපි මේකේ අනවශ්‍ය කැලි ටික කපලා අයින් කර ගන්න ඕනේ.
හරි මං ඒ අනවශ්‍ය කෑලි ටිකත් අයින් කරගත්තා. දැන් අපිට අඬුවක් ඕන වෙනවා. දැන් අපි මේ රිම් එකේ වටේ කොටස් සේරම යට පැත්තට නවා ගන්න ඕනේ. ඔයාලට පේන ඇති මම වීඩියෝ එක කරනවා ඒ විදිහට කරන්න. ඊළඟට අපි ඒ නවාගත්ත හැම කොටසක්ම ආයෙත් අපි කලින් නවාගත්ත ඊට වඩා ටිකක් පහළින් උඩ පැත්තට නවා ගන්න ඕනේ. ඒ කියන්නේ තිබ්බ පැත්තටම. මම එකක් නමල පෙන්නන්න. මෙන්න මේ විදිහට අපි අනිත් සේරමත් දැන් ඒ විදිහට නවා ගන්න ඕනේ. හරි මං සේරම ඒ විදිහට නමා ගත්තා. දැන් අපි ආයේ කාකාටුව භාවිතා කරලා නැවතත් අපි ඇඳගත්ත පුංචි රවුම වටේට තවත් රවුමක් ඇඳ ගන්න ඕනේ. මම මේක ඔයාලට ඇඳලා පෙන්නන්නම්. ඉතින් ඒ විදිහට ඇඳගෙන අපි ඇඳගත්ත ඉරුණොත් උඩ පැත්තට අපි ආයෙක නවා ගන්න ඕනේ. හරි මම ඒ ටිකක් නවා ගත්තා. දැන් අපි හදාගත්ත රිම් කප් එකේ ඇද එහෙම තියෙනවා නම් බලලා ගෙලින් කරගන්න ඕනේ. දැන් අපි මේක අපේ රෝදට සෙට් කරලා බලමු. ටිකක් උස වැඩි වගේ හින්දා අපි වටේ අපි කපාගත්තු හැම කොටසකින්ම පුංචි කොටස ගන්න කපලා අයින් කරගන්න ඕනේ. ඔන්න ඉතින් මම මේ ටිකක් කපා ගත්තා. දැන් නම් මේක ටයර් එකට ගැලපෙන ප්‍රමාණයට ඇති කියලා හිතනවා. මතක තියාගන්න මම හදපු රෝදේට ගැලපෙන රිම් එක අපි සාමාන්‍ය දාන්න බයින්ඩර් ගම් බෝතලයක උඩු පියන ප්‍රමාණයට තමයි තියෙන්න ඕනේ.
ඉතින් මේ විදිහට තමයි අපේ ටයර් එකට රිම් කප් එක තියලා සෙට් කරාම තියෙන්නේ. දැන් අපි මේ රිම් කප් එක ටයර් එකට තියලා අලෝ ගමු. හරි මම රිම් කප් එක ටයර් එකට තියලා අලෝ ගත්තා. දැන් අපිට ටිපෙක්ස් එකක් ඕන වෙනවා. ඒ මොකද කියනවා නම් මම මේක පාට කරගන්නේ මම රෝදේ දෙපැත්තෙන්ම ටර්බෝ පවර් කියලා ලියා ගන්නයි හදන්නේ. මම මීට කලින් වීඩියෝ එකේ ඉස්සර රෝදේ හදද්දිත් ඔය විදිහට දෙපැත්තෙන් 100ක් ලෝක දෙක ඇඳ ගත්තා. ඔයාලත් කැමති නම් මේකට ටර්බෝ රේසින් නැතුව ටර්බෝ පවර් ටර්බෝ ස්පීඩ් වගේ කැමති දෙයක් ලියා ගන්න පුළුවන්. හරි ඔන්න දෙපැත්තේ මම මේක ඇඳ ගත්තා. ඉතින් එහෙම ඇඳගත්තට පස්සේ ටයර් එකට අමුතු ලස්සනක් සුපිරි පෙනුමක් ආවා. හරි දැන් අපිට පොඩි බියර් තින්තාඩු කෑල්ලක් ඕන වෙනවා. ඊට පස්සේ අපි මේකෙන් අපේ රිම් කප් එකේ මැද රවුම ගන්නට ගැලපෙන විදිහට පොඩි රවුමක් කපා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට
අපි මේ කපාතරවම අපේ රිම් කප් එකේ ගාන්ට ගැලපෙනවා. දැන් අපි මේ රවුම අනිත් පැත්ත හරවගෙන රිම් කප් එකේ නට් විදිහට පේන විදිහට මේ පැත්තේ හීල් කරගන්න ඕනේ. හරි මම හිල් කරගත්තා. දැන් අපි මේ පැත්ත හරවලත් අපි විදපු හිල් වලට මැද්දෙන් ආයෙත් හිල් ටිකක් විද ගන්න ඕනේ. දැන් අපි ඊළඟට කරන්න ඕන වැඩේ තමයි පොඩි කඩදාසි කෑල්ලක් අරගෙන ඒකේ ලේලන්ඩ් ලෝගෝ එක පොඩියට ඇඳ ගන්න ඕනේ. ඔයාලට කැමති නම් ලේලන්ඩ් ලෝගෝ එක නැතුව වෙන කැමති ලෝගෝ එකක් ඇඳ ගන්න පුළුවන්. මම හදන්නේ ලේලන්ඩ් බස් එකට ගැලපෙන ලෝගෝ නිසා මම හිතුවා ලේලන්ඩ් ලෝගෝ එක අඳින්න ඕනේ කියලා. මේ වගේ චූටියට ඇඳගෙන මේ කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක කපාගෙන අපි කලින් හදාගත්ත රවුම මැද්දෙන් අලවන්න ඕනේ. හරි ඉතින් මම අපේ ලෝගෝ එක මේකට තියලා අලව ගත්තා. දැන් අපි මේ කොටස අපේ රිම් කප් එකට තියලා අලව ගන්න ඕනේ. හරි ඔන්න ඉතින් අපේ ටයර් එකේ වැඩ සේරම ඉවරයි. ඉතින් මේ විදිහට තමයි බස් එකකට ගැලපෙන විදිහට ඉවත් දාන දේවල් වලින් සරලවම පිටිපස්සේ ටයර් දෙක හදාගන්නේ. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත ටයර් 4ම. ඔයාලටත් පුළුවන් මේ විදිහට ගෙදරදීම සුපිරියටම ඔයාගේ බස් එකකට ගැලපෙන විදිහට ලස්සන ටයර් 4ක් හදාගන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලගේ අදහස් comment කරන්න, වීඩියෝ එක like කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හැමෝටම ජය වේවා. පරිස්සමින් ඉන්න.